හෙලෝ ගයිස් මම මේපල් කන්සල්ටන්ස් හොල්ඩිංස් වලින් සුනැත් වැඩි වෙලාවක් ගන්නතු ම මුලින්ම මාතෘකාවට යන්නම් ගොඩක් අය අහන ප්‍රශ්න තමයි කැනඩාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මට මෙහෙම ජොබ් ඔෆර් එකක් ආවා කොකාකෝලා කම්පැනි එකකින් එහෙමත් නැත්නම් මට ෆාම් වර්කර් කෙනෙක් විදිහට වැඩ කරන්න ජොබ් ඔෆර් එකක් ආවා මේවා ඇත්තද මට මේ ඉන්ටර්විව් එකකුත් තිබ්බා කතා කරා ඊට පස්සේ මූලිකව මට රුපියල් 25000ක් ඇඩ්වාන්ස් එකක් කරන්න කිව්වා පස්සේ ලක්ෂ 2ක් දාන්න කිව්වා අන්තිමට කැනඩාවට ආවට පස්සේ ලක්ෂ 30ක් 40ක් ගෙවන්න ඕනේ ඒකත් මාස්පතා ගෙවාගෙන යන්න පුළුවන් මට මගේ පාස්පෝර්ට් එක ඉල්ලුවා වීසා එක ගහන්න ඉතින් මේවා ඇත්තද සමහර ඇඩ්‍රස් අපෙන් අහනවා මේ ඇඩ්‍රස් ඇත්තද මෙහෙම වර්ක්ෂොප්ස් තියනවද ඔෆිස් තියනවද කියන එක ඉතින් මේවා 99%ක්ම ඇත්තටම ෆේක් ජොබ් ඔෆර්ස් ඒ වගේම ගොඩක් අය මිනිස්සුන් මේ ස්කෑම් කරනවා ඉතින් හරි පරිස්සම් වෙන්න ඕනේ සම්බන්ධයෙන් ඉතින් මම අද ජොබ් ඔෆර්ස් වර්ක් පර්මිට් LMIS ගැන මේ කතා කරන්න හදන්නේ ඩිරෙක්ට් පර්මනන්ට් රෙසිඩන්ට් ඇප්ලිකේෂන් එකක් කොහොමද සරලව කරගන්න ආකාරය ගැන කෙනෙක්ට කැනඩාවට එන්න ඕන නම් මූලිකවම අවශ්‍ය කරන දේවල් කීපයක් තියෙනවා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මම දැක්කම මේ මෑතකදී කවුරු හරි කෙනෙක් වීඩියෝ එකක් දාලා තිනවා O level කරපු කෙනෙක්ටත් කැනඩාවේ PR එක කරගන්න පුළුවන් කියන එක ඒවා පට්ටපල් බොරු මොකද ඒකට හේතුව O level කරපු කෙනෙක්ට work experience නැහැ. එයාගේ highest education qualification එක O level. ඉතින් temporary resident pathway එකක්. ඒ කියන්නේ කැනඩාවට temporary resident විදියට ඇවිල්ලා, ඒ කියන්නේ student visa එකක් හදාගෙන ඇවිල්ලා study කරලා right ඊට පස්සේ work experience අරගෙන ඊට පස්සේ තමයි කෙනෙක්ට PR එකට යන්න පුළුවන්. මොකද ඒකට සුදුසු වයස් මට්ටමක් තියෙනවා. ඉතින් අවුරුදු 16ක 15ක කෙනෙක්ට කැනඩාවේ PR එක direct ගන්න බෑ. unless එයාට තියෙන්න ඕනේ world recognized මොකක් හරි ටැලන්ට් එකක් ස්කිල් එකක්. ඉතින් එහෙම තිබ්බොත් පමණයි. ඉතින් ඒක තියෙන්නේ 0.01ක් වගේ ප්‍රමාණයකට තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඉන්න කට්ටියත් කැනඩාවේ PR එක ගන්න අවශ්‍යද කියන එකත් අපිට ක්වෙස්චන් එකක්. ඉතින් ගොඩක් අය මේ දවස්වල සමාජ මාධ්‍ය වල බොරු ප්‍රචාරණ පතුරවනවා මිනිස්සුන්ට PR එක ගන්න පුළුවන් හරිම පහසුවෙන් කැනඩාවල එක අමූලික බොරුවක් හරිම අමාරුයි මේ දවස්වල මොකද දැන් ගවර්න්මන්ට් එකෙන් කැනඩියන් ගවර්න්මන්ට් එකෙන් ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් දාලා තිනවා PR එක සම්බන්ධයෙන් ටෙම්පරරි රෙසිඩන්ට් සම්බන්ධයෙන් ඒගොල්ලෝ ස්ක්‍රීන් කරනවා ඒ කියන්නේ දීලා තියෙන වර්ක් එක්ස්පීරියන්ස් ඇත්තේවද এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ඇත්තේවද ඒගොල්ලෝ වැඩ කරන ඒවා ඒගොල්ලන්ගේ කැනඩාවේ තියෙන වර්ක් එක්ස්පීරියන්ස් එක්ක ප්‍රීවියස් ඒවා මැච් වෙනවද ඒ හැමදේම බලනවා එතකොට ගෙවන මුදල පවා පැයකට ඒ හැමදේම බලනවා ඉතින් ලංකාවේ කෙනෙක්ට කැනඩාවට PR එක දාන්න එන්න අවශ්‍ය නම් ඒකට තියෙනවා නියමිත නිර්ණායකයන් ඉතින් ඒ ඔක්කොම ෆලෝ කළා තමයි එන්න ඕනේ මූලික වශයෙන්ම වයස අවුරුදු 25කට වැඩි වෙන්න ඕනේ නැත්නම් කෙනෙක්ට අඩුම වර්ක් එක්ස්පීරියන්ස් අවුරුද්දක්වත් නැහැනේ. ඉතින් ඒක නිසා මං හිතනවා අවුරුදු 25කට වඩා වැඩි වෙන්න ඕනේ කෙනෙක්ට ඩිරෙක්ට් PR එක දාන්න. අවම වශයෙන් බැචලර්ස් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම එයාට IELTS knowledge එක ඉංග්‍රීසි පිළිබඳ හොඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. අඩුම IELTS 7 වලට වඩා උඩ ගන්න පුළුවන් නම් තමයි යාගේ ප්‍රොෆයිල් එක කම්පිටිටිව් වෙන්නේ. මොකද අපි ලංකාව විතරක් නෙමෙයිනේ PR ඇප්ලයි කරන්නේ. මේ ලෝකේ තියෙන රටවල් 300 ගානෙන්ම කැනඩාවට PR ඇප්ලයි කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට අපේ ප්‍රොෆයිල් එක කම්පිටිටිව් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ වගේ ස්කෝර් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි කැනඩාවල නෑදෑයෝ ඉන්නවා නම් බ්ලඩ් රිලටිව්ස්ලා මේ කැනඩියන් වර්ක් එක්ස්පීරියන්ස් කැනඩියන් එඩියුකේෂන් තියෙනවා නම් ඔයාගේ ප්‍රොෆයිල් එක තවත් ස්ට්‍රෝං වෙනවා. ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන් අපි ඒ සම්බන්ධව ඔයගලන්ට අවශ්‍ය කරන දැනුම ඒ අවශ්‍ය කරන පාත් එක හරියාකාරව කියලා දෙන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අපිට කතා කරන්න අපේ ෆෝන් නම්බර් එක 437 929 8548. බොහොම ස්තුතියි.